ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 ජූලි මාසයේ 5 වෙනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක කරනකොට පිටිපස්සෙන් තියෙන්නේ ලස්සන ගස් ටිකක්. අද ගස් ටික නෑ. ගස් ටික කැපුවා. කුවේට් රටේ අලුත්ම නීතියට යටත් කුවේට් රට පුරා ඔයගොල්ලන්ට මේ වගේ දේවල් දක්නට පුළුවන්. කැපුවේ නැත්තම් දඩ මුදල් ආබලට ගෙවන්න වෙනවා. ඒ හින්දා කපලිවත් කරන ගොඩක් තැන්වල. ඉතින් අද මුදල් ලංකාවට යවන කෙනෙක් නම් කොහොමද මිල ගණන්? ඩොලරයේ ගණන් මිල 331.50කට විතර සටහන් වෙන්නේ. විකුණුම් මිල රුපියල් 339.75ක් ඇටියට සටහන් වෙනවා. අන්තර්ජාලය අද සටහන් මිල රුපියල් 335යි සත 20ක් ඇටියට තමයි සටහන් වෙන්නේ. දුබයි දිරාම් එකට රුපියල් 91.720ක්, සෞදි රියාල් එකට රුපියල් 89.750ක මිලක් සටහන් වෙනවා. කටාර් රියාල් එක රුපියල් 92.15ක් හැටියට සටහන් වෙනකොට අද බහරේන් දිනාර එකක් 886.720යි. ජෝර්දාන් දිනාර එක රුපියල් 472.750යි. ඕමාන් රියාල් එක රුපියල් 860යි වෙනසක් නැත. කුවේට් දිනාර එක අල්ලලා තියෙනවදත් එතරම් අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1080.764ක් ඇටියට තමයි සටහන් වෙන්නේ. සයිප්‍රස් යුරෝ එකට 383.741ක්, සිංගප්පූරු ඩොලර් එකට 259.761ක් ලැබෙනවා. ඒ වගේම මැලේසියානු රිංගිට් එකට රුපියල් 82.735ක් ඇටියටත්, රුමේනියානු රිංගිට් එකක් රුපියල් 73.742ක් ඇටියට සටහන් වෙනවා. ඊස්ටර් ශකල් එක අද 111.780යි. ජපාන් යෙන් එක රුපියල් 2ක් ඇටියට සටහන් වෙනවා. ඉතින් ඔන්න ඒ දේ තමයි අද දවසේ මිල ගණන් සටහන් වෙලා තියෙන්නේ. වට්ටාමාරු දවසට මේ කැස්සක් ඇදලා තින්නේ. ආයි මොනවා කරන්නද මේ ක්ලයිමේට් එකත් එක්ක AC එකත් එක්ක අපි ඔක්කොම ලෙඩ්ඩු කරලා තින්නේ මේ දවස්වල. ඉතින් හැමෝටම අසනීපයක් ඇදලා තියෙනවා නම් ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් මුදල් ලංකාවට යවනකොට වැඩිම රේට් එකක් තියෙන බැංකු ඔක්කොම මුදල් ලංකාවට යවන. ඒ වගේ තමයි මේ මිල ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න. අමුතවත් වීඩියෝකින් පරිස්සමින් ඉන්න. ඉස්සරණයි හැමෝටම.